මේ තියෙන යාළුවනි මම කරපු තවත් නිර්මාණයක්. හැන්ඩ්ලූම් රෙද්දට බතික් කරා. ගොඩක් කට්ටිය බතික් කරන්නේ වොයිල්, සුපර් වොයිල් කියන රෙදි වර්ග වලට. මම මගේ නිර්මාණයක් විදිහට හැන්ඩ්ලූම් රෙද්දට බතික් කරා. ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි හැන්ඩ්ලූම් රෙද්ද ඝන වැඩි නිසා මේ ඉටි එකෙන් ඉවත් වෙන ප්‍රමාණය අඩුයි. සෑහෙන වෙලාවක් තම්බන්න ඕන ඉටි යවන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මම කරලා බැලුවා ඒ කතාව ඇත්තද කියලා. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ වුණාට හැන්ඩ්ලූම් රෙද්දට දාන බතික් එක සෑහෙන කාලයක් අඳින්න පුළුවන් ඔයිල් රෙද්දට වඩා. මේ තියෙන්නේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ මම සාරි දෙකක් කරා. තැඹිලි පාට සාරි එකටයි රෝස පාට සාරි එකටයි. ඉතින් යවන්න පොඩ්ඩක් අමාරු වුණාට මේ වැඩේ සාර්ථක වුණා. ඒකේ නිර්මාණය කරලා ඉවර වුණාම හරිම ලස්සන විදිහට ආවා. මම බතික් චිත්‍ර අඳින්න දන්නේ නැහැ ලොකුවට. ඒ වුණාට මේ ජ්‍යාමිතික හැඩතල වලින් තමයි සාරියේ මේ රූප ටික ඇන්දේ. මට හිත සතුටු වෙන විදිහට සාරි දෙක ලස්සනටම තිබුණා. ඉතින් වීඩියෝ එක බලන්න යාළුවනේ ඔයාලගෙත් මොනවා හරි අදහස් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. එතකොට මට තව තවත් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්.